මාගේ සිතට ප්‍රිය වූ මා තෝරාගත් තැනැත්තා මොහුය. මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබීම. යෙසායා 42 වන පරිච්ඡේදයේ පළමුවෙනි පදයේ එසේ සඳහන් වේ. දෙවියන් වහන්සේ ස්වකීය ආත්මය මනුෂ්‍යයන් කෙරෙහි තබන්නේ උන්වහන්සේ විසින් තෝරාගත් එතුමාණන්ගේ සිතට ප්‍රිය වූ මනුෂ්‍යයන් කෙරෙහි පමණි. එවැනි දේව කැඳවීම් ලද මනුෂ්‍යයන්ට ලෝක ඉතිහාසය වෙනස් කිරීමේ හැකියාව ලැබුණේ ඔවුන් දේව කැමැත්තට සිය ජීවිතය පන් ගසක් මෙන් නම්‍යශීලී කරගෙන සිය කැමැත්ත දේව අභිමුඛයේ දූවිල්ලක් බවට පත් කිරීමෙනි. මින් වසර 63කට පෙර ආතුව අද වැනි දිනයක එනම් ජනවාරි මාස 24 වැනි දිනයක බෝපිටිය තුඩුව ග්‍රාමයේ තවත් එක් වඩු කාර්මික පවුලක් වන බලාපු වඩුගේ පීටර් මෙන්ඩිස් හා පුලුක්කුට්ටි ආරච්චිගේ ඩොන් ඇග්නස් යුවලට දෙවැනි දරු උපත සිදුවීම සැබවින්ම ඔවුන්ගේ ජීවිතවල ප්‍රීතිය දනවන කාරණාවක් වන්නට ඇත. මන්ද සිය පරම්පරාව ගෙන යාමට පුත්රුවණක් ජන්මලාභය ලැබූ නිසාවෙනි. ඉන් ඔබට ගිය සැලසුම් මේ අවිහිංසක යුවලගේ සිත්වල ජනිත නොවන්නට ඇත. නමුත් ස්වර්ගයේද පොළවද පාලනය කරන ජීවමාන දෙවියන් වහන්සේගේ සිතේ ඉන් ඔබට ගිය මහා සැලැස්මක් පොළවට ගෙන ඒමේ මුල් බීජය වැපුරු සුවිශේෂී දින එදා විය. වඩු කර්මාන්තය සිය ජීවනෝපාය කරගෙන ජීවත් වූ මේ වඩු පවුලේ සහෝදරයන් දෙදෙනෙකුට මැදිව හැදී වැඩෙන බලාපු වඩුගේ ජෝර්ජ් සිරිල් මෙන්ඩිස් ලෙස නම් ලද මේ දරුවා බෝපිටිය ගොන්සාල්වේස් විද්‍යාලය ගල්කිස්සේ ශාන්ත අන්තෝනි විද්‍යාලය වෙත සිය පාසල් අධ්‍යාපනය සඳහා ගමන් කරනුයේ හුදෙක් පාසල් අධ්‍යාපනය තුලින් ජයගෙන ලෝකය දිනීමේ මහා චේතනාවෙන් නොව ළමා කාලයේදී පාසල් යාම තවත් එක් නියමයක් වූ බැවින් එයට කීකරු වීමක් වශයෙන් පමණි. ළමා කාලයේ සිටම දඩබ්බරේකු ලෙස ප්‍රචලිත මෙන්ඩිස් තරුණයා සිය ප්‍රථම ජීවනෝපාය ලෙස හැඳල චිත්‍රාගාරයේ සේවයේ නිරත වන අතර සිය පාරම්පරික ජීවනෝපාය මාර්ගයේද දක්ෂයෙකු වන්නේ තම දෑතට ලැබෙන ඕනෑම දෙයක් වීරයෙන් කිරීමේ අදිෂ්ඨානය ඔහු තුල නිතැතින්ම පැවති නිසාවෙනි. කාලය ඉසුඹුලක් නොගෙන ගෙවි ගියේය. ඒ වසර 1971 වර්ෂයයි. 71 වසරේ එක්තරා දිනක ජාඇල සෙක්කුවත්තේ විදේශීය දේවගැතිවරයෙකු මෙහෙවන ලද සුභාරංචි හාස්කම් දේව මෙහෙයක් නැරඹීමට මෙන්ඩිස් තරුණයා පෙරටු කරගත් තරුණ පිරිසට සිතූයේ සියල්ල බලා නිරීක්ෂණය කිරීම තරුණකමට ආවේනික ගති ලක්ෂණයක් වූ බැවිනි. මෙන්ඩිස් තරුණයා සිහිනෙන්වත් අපේක්ෂා නොකළ පරිදි එම දේව මෙහෙය තුලදී එංගලන්තයේ සිට පැමිණි කෝල්වෙල් නැමැති දෙවියන් වහන්සේ විසින් පත් කරන ලද දේව සේවකතුමා තුලින් දේව කැඳවීම ලැබීමට වාග්යවන්තයෙකු විය. ඔහු Assemblies of God දේව සභාවෙහි සිටින කාල සීමාවේ මඩකලපුවේ පැවති තරුණ රැළියකදී තරුණ නායකයා ලෙස ක්‍රියාකාරීව සේවයේ සිටියේදී සිය පූර්ණ කාලීන දේව සේවක කැඳවීම ලැබීමද සිය ජීවිතයේ විශේෂ සිදුවීමකි. දෙවියන් වහන්සේ දුන් කැඳවීමට තව දුරටත් කට්ටි පැනීමට නොහැකි බව තේරුම්ගත් මෙන්ඩිස් තරුණයා Assemblies of God සභාවේ තිමෝති බයිබල් විද්‍යාලයෙන් දේව වචනෙහි ගැඹුර තුලින් දෙවියන් වහන්සේව හඳුනා ගැනීමට එම බයිබල් විද්‍යාලයට ඇතුළත් විය. 1971-1975 කාලය තුල ගරු දේවධර්මාචාර්ය කෝල්ටන් වික්‍රමරත්න දේවගැතිතුමාගේ ශිෂ්‍යයෙකු ලෙස බයිබල් විද්‍යාලීය අධ්‍යාපනය ලැබීමට තරම් මෙන්ඩිස් තරුණයා වාග්යවන්තයෙකු විය. දෙවියන් වහන්සේ මෙන්ඩිස් තරුණ දේවදාසයාට ලබා දුන් දර්ශනයට කීකරු වෙමින්
1976 වසරේ එක්තරා දිනයක සුභාරංචි පත්‍රිකා කිහිපයක් අතැතිව කටුනායක දුම්රියපලෙන් කටුනායක ප්‍රදේශයට ඇතුල් වන්නේ දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම පරිද්දෙනි. දේව කැමැත්තට අනුව තබන පාදෙහි පාසලකුණු කිසිදා මැකී නොයන අතර ඒ පාසලකුණු මත තවත් බොහෝ දෙනෙකු පාතබා ඇවිදගෙන යනු ඇත. කටුනායක ප්‍රදේශයට ආගන්තුක වූ තරුණ සේවකතුමාට එම ප්‍රදේශයේ ගත කළ පළමු රාත්‍රියට සෙවන සැපයූවේ කුරණ දුම්රිය නැවතුම්පල හා කුරණ කනත්තේ මිනී තබන කුඩා කුටියයි. ඉන්පසු එළඹී රාත්‍රී 3ක් මේ පරිද්දෙන් ගත කළ එතුමාගේ සිත තුළ නොනිමි ආශාව වූයේ කුරණ ග්‍රාමයේ මිනිසයන්ට දෙවියන් වහන්සේගේ සැබෑ පණිවුඩය රැගෙන යාම පිළිබඳවයි. කුරණ ප්‍රදේශයේ ස්ථීර වාසස්ථානයක අවශ්‍යතාවයෙන් සිටි සේවකතුමාගේ ප්‍රථම නවාතැන වූයේ වර්තමානයේ කටුනායක ගුවන් හමුදා කඳවුරට ප්‍රවේශවන මාර්ගයේ අසල පිහිටි සත්ව ආහාර ගබඩා කාමරයකි. ප්‍රායෝගිකව කුමන බාධාවක් පැමිණියද දෙවියන් වහන්සේ ඔහු තුලින් සිදු කර ගැනීමට పూర్වයෙන් නියම කළ නියමය අනුව බොහෝ මිනිසයන් ඔහු තුලින් ගැලවීම කරා ගෙන යමින් සිටිසේක. මෙන්ඩිස් සේවකතුමා තුලින් ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ හඳුනාගත් තැනැත්තා බවට පත් වූයේද කටුක වූ අත්දැකීමක් හාස්කමක් බවට පත්වීම තුලිනි. එනම් ප්‍රදේශවාසීන් හඳුනාගත් පරිදි මෙම මුරණ්ඩු දේව සේවකයා මරණයට පත් කිරීමට ඔහු හට වස මිශ්‍ර කිරි පානය කිරීමට සැලැස්සූ පසු එයින් ඔහුට කිසිදු හානියක් සිදු නොවූ නිසාවෙනි. නන්නාදුනන ප්‍රදේශයකට පැමිණ දෙවියන් වහන්සේගේ බලය ගැන දේශනා කරන බලය ඔහු තුලින් ප්‍රකට කර හාස්කම් සිදු කරන මේ තරුණ දේව සේවකයාට විරුද්ධව අවි අමෝරාගෙන ප්‍රදේශයෙන් එල්ල වූ විරෝධයන් සංඛ්‍යාව අපමණයි. වර එක බරපතල ලෙස පී ඇනුම් ප්‍රහාරයන් තුලින් බැටකෑමට එතුමාට සිදුවිය. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් කෑ පහර කෑම්වල දිග පළල මනාව අවබෝධ කරගෙන සිටි මෙන්ඩිස් දේවගැතිතුමා ඔහුගේ තුවාල සේවයට කිසිදු බාධාවක් බවට පත්කර නොගත්තේය. දෙවියන් වහන්සේගේ සැබෑ පණිවිඩකාරයෙකු වූ මෙන්ඩිස් දේවගැතිතුමා වටා දිනෙන් දින මිනිසයන් රැස්වන්නට පටන් ගන්නේ දෙවියන් වහන්සේ ඔහුගේ අත්වලින් සිදු කළ බලවත් ආශ්චර්යයන් මැදයේය. රුපියල් 2ක් වැනි මුදලක් අතැතිව කුරණට පැමිණි මෙන්ඩිස් දේවගැතිතුමා හට දෙවියන් වහන්සේ ලබා දුන් දර්ශනය පරිදි ගෙත්සෙමන සභාව මුල්ම දේව මෙහෙය කුරණ මංගල මාවතේ අංක 65 නිවසේ බැතිමතුන් 50 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්වීමට දේව කරුණාව ලැබිනි. අනේක විද අගනිකකම් මැද්දේ දේව මෙහෙයන් සිදු කරමින් ප්‍රදේශය පුරා දේව නාමය පතල කිරීමට ගරු BGC මෙන්ඩිස් දේවගැතිතුමා දිවා රාත්‍රී නොබලා වෙහෙසුනේ අපමණ සතුටිනි.